පොඩ්ඩක් කියන්නකො මිල ගණන් මේ වර්ගත් එක්ක. මේ කට්ටාව රටේ. කට්ටාව රටේ. කීයද කිලෝ එක? 2100යි. මේක ලංකා එක. මේක පිට රටින් ගේන එකනේ. මේක කීයදයි ලංකාවේ? 2000යි. මේක අඟුලුව. මේක රටේ එක. රට අඟුලුව. පොඩ්ඩ අනිත් පැත්ත හරවලා චුට්ටක් පෙන්න. රට අඟුලුව. කීයදයි? 1600. මේක මොනවද තියෙන්නේ? මේවා කොප්පරු. 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 මේක ලංකා එක. කීයදයි? ඒක 2200ක් වෙනවා කිලෝ. 2200. මේ දවස්වල මිලයි නේ ටික. තෙල් ප්‍රශ්නේ තමයිනේ. තෙල් ප්‍රශ්න ඔක්කොට මොල තෙල් තිබුණොත් ට්‍රාන්ස්පෝර්ට් ප්‍රශ්න ඔක්කොම එනවනේ. අනිත් උනේ රස්සාවට යන්න භූමි තෙල් වලට මේ 100ක් එක 120කට කරන භූමි තෙල් වලට. ඒකට ගේන මාළු ප්‍රමාණය මැදි කරවල කරා. ඒක මේ මොනවාද? මේක මෝර බොකු. මෝරුන්ගේ බොකු. කොහොමද කිලෝ එක? කිලෝ එක මේක 1200ක් වෙනවා. මේවා සාමාන්‍යයෙන් ගන්න ඔය තෙල් දාන්න ඒ වගේ වලට ගන්නනේ. මේ දැල්ලෝ වෙනවා වගේ දැල්ලෝ වෙනවා වගේ උයන්න පුළුවන් නේ. ඔය බෝතල් වල තියෙන ඒවා කොහොමද? මේවා උඹලා කඩේ. මේක ඇවිල්ලා මාළු උඹලා කඩේ. මාළු දිවිනෙන් එන එකද? කොහොමද බෝතලක් කීයද? 2200ක් වෙනවා මේකද? මේ ගහලම තියෙනවනේ. කෑලි උම්මල කඩ මෝල්ඩිව්ස් ෆිෂ් චිප්ස්. ෆිෂ් කියලා මේක නෙන්නේ. මේක ලංකාවේ තමයි කඩලා ඉවරලා මේ පැකට් කරන්නේ ලංකාවේනේ. 2200යි දෙන්නේ නේ. ඔව් නේ. මේවත් මේ මේක වැව් මාළුවක්. ඒ මොකක්ද අයියා? මේක රෝගු කියලා කියන්නේ. ඈ? රෝගු කියලා කියන්නේ. රෝගු. වැව් මාළුවක් කියන්නේ. අර කැට්ලොයි කියන જાති. කියන එක තමයි. මේකනේ කැට්ලොයි එකනේ. කොහොමද කිලෝ එක? මේක කිලෝ එක දැන් යනවා 1100ට. 1100. මේක රසයි නේ මාළුව. රසයි. අර මස් කුට්ටිය වගේ තියෙන හොඳනේ. මේක මොද්දු වගේ. මොදා මොඩල් එකනේ. මේ මොනවාද? බලයෝ. බලයෝ කොහොමද අයියා? බලයෝ මේ කූරිය යනවා දැන් 1000කට. 1000කට එක කූරියක්. නෑ මේ කිලෝ එකක්. කිලෝ එකක් 1000ට. මේ සාලියෝ කොහොමද? සාලියෝ 800ට යනවා. 800යි. මාළුනේ 600. කරවල 800. ඔව් නේද? සාලියෝ මේ අමු මාළුවා කිලෝ එක 600යි. ලෙල්ලේ මේ ලෙල්ලම යන්නේ. මාළු නෑ මාළු එක ඒක මේ කරවල ඔව් නේ. මේ ඉස්සෝ මොනවාද අයියා වර්ග දෙකක් තියෙන? ඉස්සෝ මේක රටින් ගෙනවා. මේක කරඩි කියලා කියන්නේ මේකට. කරඩි ඉස්සෝ. කරඩි ඉස්සෝ. මේක 1400ක් වෙන කිලෝ එක. මේක 1200ක් වෙන මේ කූණියක. කූණි නේ. මේක ඉන්දියාවෙන් ගෙන මේ දෙකම. ඉන්දියාවෙන් ගෙන දෙක. මේක මිල කීයද? මේක 1200යි. 1200යි නේ. ඔය මේවා සාමාන්‍යයෙන් මේ වැලි නෑනේ. මේ සාමාන්‍යයෙන් මේවා ගන්න අයියා නිකන් ඔය මේ ටෙම්පරාදු වලට මැල්ලුම් වලට ඒවට පොඩ්ඩක් දාන්න නේ. සම්පූර්ණයෙන් ඔක විතරක් උයන්නේ නෑනේ. මේ ලින්නෝද අයියා? කොහොමද කිලෝ? ඔක අත මිල 900ක්. 900ක්. අද ලින්නෝ තොග මිල 900යි. උම්මලකඩ මොනවාද අයියා? උම්මලකඩ ඒක මාළු. අන්න මාලදිවයින උම්මලකඩ තියෙන්නේ. මේ දවස්වල බඩු අඩුයි රටින් ඉඳලා එන්නෙත් නැහැලු. මේවා කොහමද අයියා ගන්න? මේක 2000ක් වෙනවා කිලෝ එක. 2000ක් වෙනවා කිලෝ. 2000ක් වෙනවා කිලෝ එක. මෝරුන්ගේ කීලම් තියෙනවා. මේ මෝරු කොහමද අයියා? මෝරු. මේක රට මෝරුවක් වගේ. රටේක. ඕක 1800ක්. 1800ක්. හාල් මැස්සෝ අයියා මේ රටේකනේ. කීයද ඒවා කිලෝ එක? 1200ක් වෙනවා. ලංකාවේ හාල් මැස්සෝ එන්නේ නැද්ද අයියා දැන් මේද? හාල් මැස්සෝ අඩුයිනේ. හරි අයියා ගොඩක් ස්තුතියි. ඔන්න එහෙනම් ඕගොල්ලෝ කරවල ගන්නව නම් මීගමුවේ කරවල මාකට් එකට එන්න කාමච්චෝඩේ මීගම කාමච්චෝඩේ කරවල මාකට් එකට ආවම ඔයගොල්ලන්ට තරමට කරවල ගන්න පුළුවන්. සෙනසුරාදා රෑ 10ට වගේ ඉඳන් වෙළඳු වෙනවා කරවල ගන්න. ඔයගොල්ලන්ට ඉරිදා දවසේම හවස් වෙනකන් කරවල ගන්න පුළුවන්. මේ දවස්වල කරවල අඩුයි හිඟයි මේ තෙල් ප්‍රශ්න ආරාමයේ තියෙන නිසා. නමුත් සෙනග තවමත් පැමිණෙමින් ඉන්නවා. මොකද මාළු ඒවා ගන්න අඩුයි. කරවල ගෙදර කල් තියාගෙන පාවිච්චි කරන්න පුළුවන් නිසා කරවල ගන්න තමයි ගොඩක් දෙනෙක් එන්නේ. ඔයගොල්ලෝ මීගමුවට එන්න ඕන තරම් කරවල ගන්න පුළුවන්.
අක්කා මේ වර්ගේ මොකද්ද? එයා මීමැටි බට්ට කරවල. මීමැටි බට්ටෝ කරවල. කීයද කිලෝ එක? 750. 750. කට්ටාව කීයද? කට්ටාව 2500. 2500. මේ දවස්වල කරවල අඩුයි නේ අක්කා. කරවල මේ දවස්වල අද තමයි මේකවත් තියෙන ලබන සමානේ මේකවත් නෑ. නැතු යනවානේ. මාස දෙකක් කරවල නැතුව යනවා. තෙල් ප්‍රශ්නේ තමයිනේ. තෙල් ප්‍රශ්නේ මූදර යන්න තෙල් එපේ අපිට ලිප්පට තෙල් නැත්තම් කොහොමද? අයියෝ ගෑනු විඳින දුක මේ කෑමේ කුයල කන්න. ඔය කීයද කිලෝ එක? ඕක මෝරු කෑලි. ඊයද? 800යි කියලා එක. Nggak ada lain dua larang ke? Aku mundur pun. අක්කා මේ මොකද්ද වර්ගේ? අඟුළු. අඟුලුව. මේ ඒ කියන්නේ මේ වර්ගය මොකක් හරි තෝර අඟුලුව හරි මොකක් හරි තෝර අඟුලුව. කොහොමද කිලෝ එකක් කීයක්? 1400ක් වෙනවා. අපිට චුට්ට අනිත් පැත්ත පොඩ්ඩ හරවලා පෙන්නන්න පුළුවන්ද? ඔන්න බලා ගන්න අඟුලුව මේගොල්ලෝ 1400ක් වෙනවා කිලෝ එක. මේ මොකද්ද අක්කා? කට්ටාවනේ. කොහොමද කිලෝ එක? කිලෝ එක 2200යි. 2200යි. ඔයාලගේ ලූස් උනත් ගන්න පුළුවන් නේ පොඩි ප්‍රමාණවල උනත් ගන්න පුළුවන් නේ. අර ඉස්සෝ මොකද්ද ඒ තම්බල වේලලා. තම්බල වේලපු ඉස්සෝ නේ. ඉන්න බලන්න තම්බල වේලපු ඉස්සෝ මේ පැකට් එක කීයද? පැකට් එක 250යි. පැකට් එකක් 250යි. ග්‍රෑම් 200ක් තියෙනවා. පැකට් එකක් 250යි. මේ මොනවාද අක්කා මේ වර්ගේ? ඒක අඟුළු. අඟුලුව පොඩි එක නේ. ඒවත් කොහොමද ගන්න? ඒ කිලෝ එක 900යි. කිලෝ එකක් 900. මේ මොනවාද? ඒක මාළු. මාළුන්ගේ බොකු. ඒ කියන්නේ කලවම් බොකුද? නෑ නෑ. මේවා මෝරම. මෝරුන්ගේ. කොහොමද කිලෝ එක? කිලෝ එක 1300යි. 1300. මේ මොකද්ද මේ වර්ගේ? මේ සීලාව. සීලාව. ඔව්. ඒ කිලෝ එක 900යි. කිලෝ එක 900යි. මේ බලන්න. සීලාව කරෝල කිලෝ එක 900යිලු. එතකොට මේ කොහොමද? මේ අඟුළු මේ රට අඟුළු මේවා ඒ කිලෝ එක 1600යි. කිලෝ එක 1600යි. අර කට්ටාවනේ ලොකු. ඒ කට්ටාව. ඒවා කොහොමද? ඒ කට්ටාව ඔක්කොම එක ගණන් තමයි ලොකු පොඩි කිලෝ. කීයද කිලෝ එක? කිලෝ එක 2200. 2200. මේගොල්ලෝ මොකක්ද? ඒකේ තෝර අඟුළු තියෙන ඔලු කපුව එක. ඔලු කපුව. 1800 කිලෝ එක. 1800. ඔව්. මේකත් තෝර අඟුළු. අඟුලුව. මේ ආල්මැස්සෝ. ආල්මැස්සෝ මේක මේ අපේ රටේ වෙලන නෑ එක. මේලා පිට රටේක. පිට කී කොහොමද කිලෝ එක? 1200යි. දැන් උන්ගේ මීට වඩා ක්වොලිටි එක තියෙන එක 1300. 1300යි. මේ මොකද්ද? මොද්දු. මොද්දු. ඔව්. මොද්දු කරෝලනේ. ඔව් ඒකත් 1300යි. පොඩ්ඩ අනිත් පැත්ත පොඩ්ඩ හරවලා පෙන්නන්න. ඔයගොල්ලෝ කෑලි කපලා දෙනවනේ අවශ්‍ය ප්‍රමාණය. මේගොල්ලන්ගේ පොඩ්ඩ තෙල් වගේ බේරෙනවා නේ. තියෙනවා සමහර කර මාළුන්ගේ තෙල විදියට තමයි එන්නේ නැත්නම් හොඳ මාළුත් තියෙනවා. එනවනේ. ඒක දැන් මේක තෙලෙන් තමයි මේ පාට. ඔව්. මේ මේ කරවල තිබ්බොත් මේ පාට. මේ පා කොහොමද මේ දවස්වල බිස්නස් එක කොහොමද? බිස්නස් නෑ ඉතින් කමක් නෑ ඉතින් කරවල ප්‍රශ්නේ තමයි තියෙන ඉගයි මාළු නෑ රස්සාවල වලට යන්නේ නෑ. තේන්ද ඉතින් ගොඩක් ඉතින් තෙල් ප්‍රශ්නෙත් එක්කනේ. තෙල් ප්‍රශ්නෙත් එක්ක කරවල ගොඩක් ඉගයි මිලත් වැඩි. මිලත් වැඩිනේ. ඒක තමයිනේ. හරි ගොඩක් ස්තුතියි. මම පොඩ්ඩක් ඉස්සරහට ගිහලා බලන්න. හරි thank you. අයියා කොහමද ආල්මැස්සු කීයද කිලෝ එක? 1400. Karol nෑ කොච්චර කරවල තියෙනවද දැනගන්නේ. කරවල අඩුයිනේ මේ දවස්වල. ඒක මූඩියන්ට තියෙන දෙයක් කරවල. තෙල් ප්‍රශ්නේ තමයිනේ. එතන වෙන මොකක් නෑ. මේ වර්ගේ මොකද්ද නැන්ද මේ මෝරුන්ගේ මෝර කරවල තියෙනවා. කීයද කිලෝ එක? ඒක කිලෝ එක 1200 වෙනවා ඒක. 2000ක් වෙනවා. මේත් මෝරු. මේකත් මෝල්. ඈ මේක
මේක තප්පරු. මේක සප්පරු. කොහමද කිලෝ එක? මේකත් 1000 මේ 2000 වෙනවා කිලෝ එක. 2000 වෙනවා. මේත් සප්පරු නේ. ඔය ඔක්කොම සප්පරු තමයි. සාලේ 900යි කිලෝ එකක්. සාලේ කිලෝ එකක් 900යිද මේවා? මේ මොනවාද නැන්ද? ඒකත් තලපත් තමයි. තලපත්. කොහමද කිලෝ එක? ඒක කිලෝ එක 2000. 2000. මේව කොහමද? ඌනිස්සු. 1500යි කිලෝ එකක්. ඌනිස්සු කිලෝ එකක් 1500යි නේ. මේවා මොනවාද? අඟුලුව. කොහමද ගන්න? ඒක 1800යි. 1800ක් වෙනවා. මේ කට්ටාවනේ. කට්ටාවනේ. කොහමද කිලෝ? 2200. හරි නේද? ගොඩක් ස්තුතියි. අක්කා හාල් මැස්සෝ කොහමද ගන්න? හාල් මැස්සෝ ගණන් කොහමද අක්කා? කීයද? මේක 1300යි මේක 1400යි මේක 1000යි. මේ වර්ග තුනක් තියෙන්නේ. ඒ කියන්නේ මේ අපේ රටේවද නැත්තම්? එහෙමද? ඒක නිසා ගණන් වෙනස් වෙන්නේ නේ. 550 සාලේ කොහමද? කිලෝ එකක් 900යි. කිලෝ එකක් 900. අක්කා මේ මොකද්ද වර්ගය? කුරුල්ලෝ. කීයද කිලෝ එක? 900. අර කාරල්ලෝ එහෙම කොහමද? කාරල්ල දෙන්නේ කිලෝ එක 400. 400. හාල් මැස්සෝ එහෙම කොහමද? දැන් කිසියම් මේ රටේක නැන්ද මොනවාද නැන්ද කිරන්නේ? මෝර කරවල. කීයද කිලෝ එක? 800යි. 800යි. මේ දවස්වල ටිකක් ගණන්නේ. ඔව් තීරම ගණනේ නේද? හරිද? මොකක්ද දාන්නේ? හොඳ කැල්ල දාන්න. අක්කා මේ බලය පැටව කීයද කිලෝ එක? 1100. මේ දවස්වල කරවලත් අඩුයිනේ, හිගයිනේ. අඩුයිනේ. තෙල් ප්‍රශ්නේ තමයි. අක්කා මේ කෑලි මොනවාද? කෙන්දෝ කෑලි. කීයද කිලෝ එක? 500 කිලෝ. මේ මොනවාද? මෝර කොහමද කිලෝ එක? ඈ? 1900. නැන්ද මේ මෝර කටු නේද? කීයද කිලෝ එක? 10 කිලෝ එක. කිලෝ එකක් 10යි. දැන් 300ක් දිනා වැඩිද රුපියල් 300ක? 300කට මේ කෑලි මොනවාද නැන්ද? ඒක පප්පරු. සප්පරුන්ගේ කෑලි. ඒවා කොහමද කිලෝ එක? 700. 700. විශාලම කෙල ගන්න මේ. මොකයි බඩපතන? බඩපත නෙමේ බඩපත වෙනමයි. මේක අර හොඳ කුට්ටි කෑලි වලින් ගන්න කැපිලා ඉන කෑලි. ඒ ප්‍රමාණයකට නේ කපන්නේ. මේක දෙන්නකො මට.
මේ ගණන් පොඩ්ඩක් කියන්නකෝ. කිලෝ එකක් කීයද? 1750. මේ මොකද්ද මේ වර්ගය? මේක කිරිමෝර. කිරිමෝරු. කිලෝ එකක් කීයද? මේක 1200. 1200. මේ පැකට් කරලා තියෙන්නේ මොනවද? බලය. කීයද මේ පැකට් එක? මේ පැකට් එකක් සිල්ලර දෙනවා නම් 250යි, තොග දෙනවා නම් 230යි. 230යි. මෙතන ග්‍රෑම් කීයක් විතර තියෙනවද? ග්‍රෑම් 200. ග්‍රෑම් 200. අනන්නේ. අක්කා මේ කෑලි මොනවාද? මඩු. කොහොමද කිලෝ එකක්? මේක 400. කිලෝ එක 400. මේ දවස්වල මිලයිනේ. තෙල් ප්‍රශ්නේ. තෙල් ප්‍රශ්න. ඉරුවත් මොහොත ඉන්නකොට පාරසන වල අක්කා මේ මොනවාද? හෙන්දන්ගේ අර බඩ හරිය කෑල්ලද? කළු මස්. කීයද කිලෝ එක? 1150. මේ රටේ ගනේ වැඩිමනක්ම තියෙන්නේ හාල් මැස්සෝ තමයි මේ දවස්වල නේ. අනිත් මාළු වර්ග නැහැ නේ. තෙල් ප්‍රශ්නේ නිසා තමයි. මූදු යන්නේ නැහැ නේ. මේ මඩුව කොහමද? 1150. මේ කළු මඩුවනේ. අර මේ චීස් මඩුව කියන જાතිය නැද්ද මේ දවස්? ඒගොල්ලෝ නේ. මේ මෝර කොහොමද මෝර? 1750. මේ ඉස්සෝ එහෙම මේ තම්බලා පැකට් කරපුවානේ. වේලපුවානේ. කීයද කියලා මේ පැකට් එක? 150. මේ මොනවාද නැන්ද? ලින්නෝ. අක්කා මේ පැකට් කීයද? ඔන්න මේ උම්මල කඩ එකක් 2200යි. අයියා සාමාන්‍යයෙන් මේ සතියකට සැරයක් නේද මේ කරවල පොළ තියෙන්නේ? සතියකට දවස් දෙකක් තියෙනවා. කවදද තියෙන්නේ? බදාදා ඉරිදා. බදාදටයි ඉරිදට. දැන් අයියා සාමාන්‍යයෙන් කොයි කාලේ ඉඳන් වගේ මේ රැකියාව කරනවද? 1977 ඉඳලා මම මේ රස්සා කරන්නේ මේ පොළට එන්න අරන් 1989 ඉඳලා. 89 ඉඳන් මේ පොළට එන්නේ. මේක ඊටත් පරණයි නේද මේ පොළ ඉස්සර? ඌ මේ කාමච්චෝඩුව කියන්නේ බොහොම පරණ පොළක්. පරණ පොළක් නේ. දාගන්න ඉස්සර මේම නෙවෙයි තනි පාරට පෙලක් තිබුණා. ඔව් දිගට දාගෙන ඉන්නේ. සාමාන්‍යයෙන් දැන් මෙතන වෙලෙන්දෝ එනවනේ කවද කොයි වෙලාවෙ ඉඳන්ද එන්නේ වෙලෙන්දෝ එන්න ගන්න. වෙලෙන්දෝ එන්න ගන්නේ දැන් මේ පොළ දැන් තියෙන්නේ අඟ සෙනසුරාදා රෑ ඉඳලා තියෙන පොළ. සෙනසුරාදා රෑ ඉඳන් මිනිස්සු එනවද මෙතන? රෑ ඉඳලා එනවා. රෑ ඉඳලා ඇවිල්ලා රෑ 10න් පස්සේ ආයේ පොළ නතර වෙනවා. ඒ කියන්නේ වෙලෙන්දෝ යනවා. ඊට පස්සේ ආයේ පාන්දර 4 ඉඳලා එනවා. පාන්දර 4 ඉඳලා පටන් ගන්නවා. ඔව් ආයේ ඉරිදා සෙනසුරාදා ඉඳලා ඉරිදා රෑ හන්දෑ 6-7 වෙනකම් පොළ තියෙනවා. පොළ තියෙනවා. මේක අද හවස් වෙනකම් තියෙනවා. මේ පොළ කියන්නේ මේ කාමච්චෝඩුව පොළ කියන්නේ හොඳ ජනප්‍රිය පොළක්. ඒ කියන්නේ හොඳ සෙනගක් ගැවසෙන පොළක්. ලංකාවේම දන්න තැනක් නේද? මීගමේ කාමච්චෝඩේ පොළ කිව්වොත්. ඔව් මීගම ගාන. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් මෙතන අයියා මේ ව්‍යාපාරයේ යෙදෙන ව්‍යාපාරිකයෝ කී දෙනෙක් විතර ඉන්නවද මේ සමිතියක් මොකක් හරි ඇතිනේ මේකනේ? නෑ සමිතිය නෑ. කැමති කෙනෙකුට ඇවිල්ලා විකුණන්න පුළුවන්. මේ ටෙන්ඩර් පොළක් මේක නගර සභාවෙන් ටෙන්ඩර් කරලා තියෙනවා. මේ පොළේ ඉන්නවා වෙලෙන්ද බැලුවොත් 2000කට වැඩි. 2000කට වඩා වෙලෙන්ද ඉන්නවනේ. රෙදිකාරයෝ, කරෝල කාරයෝ, අලලූලු කාරයෝ, එළවලු කාරයෝ, පළතුරු කාරයෝ හැම වෙලෙන්දිම ඉන්නවනේ. ඒ කියන්නේ මේ කරෝල මාකට් එකට අමතරව එහා පැත්තේ එළවලු මාකට් එක තියෙනවා. ආයි තව මේ පැත්තේ රෙදි පොළක් තියෙනවා. ඔය පොළවල් 3ක් එකට තියෙන්නේ නේ. මෙතන මීගමේ කාමච්චෝරේට ආවොත් එහෙම ඕන කෙනෙකුට ගෙදරට අවශ්‍ය ඕන දෙයක් අරන් යන්න පුළුවන්. යන්න පුළුවන්. ඕක කිලෝ එක 800යි.
අයියා දැන් මෙතන දැන් මේ විදියට ඕගොල්ලෝ දැන් මේ කරවල අරවා මේ ඔක්කොම මෙහෙ මීගමුවෙන්ම ගන්න කරවල නෙමෙයි. නෑ. රටින් එන ඒවත් තියෙනවනේ. කොහොමද ඕගොල්ලන්ට කරවල එන්නේ? අපිට දැන් මට එනවා මුල්ලෙතිව ඉඳලා කරවල. හා. මුල්ලෙතිව ඉඳලා දැන් මේ මුල්ලෙති සීසන්. එහෙම නැත්නම් 6 මාසයක් මෙහි කරුකපනේ හලාවත උඩප්පුව සින්නපාඩුව මේ පැත්තෙන් කරවල එනවා. කරවල එන. අපිට ගෙනත් දෙනවා අපි ගිහින් ගන්නවා. ගෙනල්ලා විකුණනවා. කල්පිටියේ එහෙම හැමතැනින්ම එනවා. කල්පිටියෙන් එනවා. ඒක වර්ග එක පැති වලින් එන්නේ. පිටරටිනුත් ගේනව නේද? පිටරටින් ගේන කරවල කොළඹින් ගේනවා. කොළඹින් ගේනවා හෝල්සේල් කඩවල වලින් මෙහෙට අරගෙන. ගොඩක්ම හාල් මැස්සෝ ඒ වගේ හාල් මැස්සෝ අඟුළු කට්ටා එතකොට උම්බල කඩ දැන් තියෙන කරවල වර්ග ඉස්සෝ හැමදේම රටින් ගේන කරවල ගේනවා නේද? අපේ රටේ මිනිස්සුන්ට නිෂ්පාදනය කරගන්න තරම් අමාරු තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ අපේ රටේ කරවල. දැන් මේ අපේ රටේ නිෂ්පාදනය කරන්න කියන්නේ මාළු අල්ලා ගන්න විදියක් නැහැ, තෙල් ටික නැහැ. ඔව්. භූමි තෙල් නැතුව පොල් තෙල් වලින් ඇල්ලතුරු වලින් බෝට් වල යන්න බෑනේ. ඒ හින්දා මේ තෙල් අරුබුදේ විසඳුවා නම් රටේ ප්‍රශ්න හුඟක් විසඳෙනවා. විසඳෙනවා. ඉස්සෝ ඉන්නවා සම්බලා වේලපුව කරවල. අයියා ඉස්සෝ කීයද අයියා? 1500යි. අද මිල. කිලෝ එක. මේ ඉස්සෝ 1500යි කිලෝ එක. මේක අයියා ඕන තරම් කාලෙ තියාගන්න පුළුවන් නේ. සතියක් තියා. පිටේ තිබ්බොත් තියාගන්න පුළුවන් නේ. ඉස්සෝ 1500යි. මේ රුපියල් 25000 කරවල. දැන් නැහැ කියලා. අයියා වෙළඳාමට ගෙනියනවද? අයියා කොහෙද? මිනුවන්කොට. මිනුවන්කොට. හොරම්පැලි. මේ ඔයා මෙහෙට ඇවිල්ලාද ගෙනියන්නේ හැමදාම? ඔව් තියෙනවා. අයියා කඩයක් තියෙනවද? කඩයක් තියෙනවා කියන්නේ අවුරුදු කඩේ දාද්දී අවුරුදු 15 වෙනිදා වගේ තමයි මේ 100 ලකේ. කාලේ නම් රුපියල් 35 කරවල දීදිත් මෙහෙන් ඇවිල්ලා කරවල ගෙනියනවා. 100 කාලේ නම්. ඔව්. දැන් කුරුල්ල 100 රුපියල් 14ට ගෙනියන තියෙනවා. අද බලන්න කුරුල්ල 100 කීයද? දැන් කීයද කුරුල්ල කිලෝ? දැන් අද කිලෝ හොඳ කුරුල්ල නෑ. සාමාන්‍ය කුරුල්ල තිබුණා ඒක රුපියල් 900යි කියන. 900ක් විතර. දැන් මේ අයියාගේ රුපියල් 25000 කරවල. 24700. 24700 කරවල බලන්න මේ පොඩි පාගේ පොර බෑග් එකකින් එකක් තමයි යාට ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. කොහොමද ඉතින් අපි මේ වැඩේ කරන්නේ? කරන්න බලන්න. ඉස්සු හැදෙනවනේ. අමාරුයිනේ. මේ තෙල් ප්‍රශ්නයි ඒවත් එක්ක වෙලෙන්ද ඇවිල්ලා අඩුයි වෙලෙන්ද ඇවිල්ලා නැහැ. අද නෑ නේ මේකේ සෙනග නෑනේ. ඒක තමයිනේ. මේ දවස්වල කොහොමද අය දැන් ඔයගොල්ලෝ මේ අරන් යන මිලට මිලදී විකුණන්න අමාරුයි. තුනක්දී අමාරුයි නේද? අමාරු විකුණන්න. කොහොමද විකුණන්න දෙන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ නේ. ඉතින් මහ ජනතාවටෙන් ගිහිල්ලා වගේ ඉතින් කියවට පිළිගන්නෙත් නැහැ දැන්. පිළිගන්නෙත් නෑ ගණන්නේ. ඒක තමයි. ඉතින් අපි අර කරන රස්තාව කරන්න ඕනනේ. ජීවත් ඒක නවත්තගත්තු ජීවත් වෙන්නේ කොහොමද? එයාට බයිසිකලෙත් නැහැ මොකක්ද නැහැ ආවේ බස් එකේ. එහෙනම් තෙල් ප්‍රශ්නේ නිසා. දැන් ගොඩක් පෞද්ගලික වාහන පාවිච්චි කරන්න හම්බෙන්නේ නැහැ. පොදු ප්‍රවාහන තමයි පාවිච්චි කරන්නේ. ඒ වලටත් දැන් තව ටික කාලයක් යනකොට තෙල් නැති වෙයිද දන්නේ නැහැ. අද වෙනද රුපියල් 35යි මේ කාට ගන්න ඉඳලා බීගමුට එන්න. අද රුපියල් 98යි. 98යි බස් එක. අවස්ථා ගානේ වැඩි වෙනවනේ. මේ රට දැන් යන්නේ උද්දමනයකට යන්නේ. මේ විදිහට කිව්වොත් උද්දමනය වැඩි වුණොත් හරිම ප්‍රශ්නයක් එනවා. තමයිනේ. හරි අයියා. ගොඩක් ස්තුතියි. සප්පරු කෑලිනේ. සප්පුරු ගාව. කීයද කිලෝ? මේක 1500. 1500. මේක කීයද? මේක මේ 800 ගන්න. පොඩි අඟුරු. අඟුලුවනේ පොඩි අඟුලුවනේ. මේ තියෙන්නේ සප්පුරුනේ. මේ තල ඔය තලපොත්. මේකත් තලපොත්. තලපත්නේ. 2300 මේ තලපොත්. 2300. කිලෝ එක. මඩුව ඕක මේ 1200. අයියා මේ මොනවාද කෑලි තියෙන කටු වගේ? මේ කට්ට කෑලි. කට්ටා වගේ කෑලි. කට්ටා වගේ. ඒවා කොහොමද කිලෝ එක? ඒවා දෙනවා කිලෝ එක. ඒ මේ කිලෝ එක මේ 400ක් දාලා දෙන්න. 400. මේ කෙන්දෝ ගන්න. මේ කෙන්දෝ අර කම්පැනි වල කපන කෙන්නාගේ ට්‍රිමින් නේ. කිලෝ එක අපි 10ට දුවෙක් කියලා. කිලෝ එක 10යි. කිලෝ එක 10. මේ මොකද්ද වර්ගය? ඔය මෝර් 2000ට දුන්න. කිරිමෝර කියන එකද? කිරිමෝර 2000යි. 2000. මේ බෝට්ටු කරවල. මේ බෝට්ටු කරවල? බෝට්ටු කරවල මෝර කරවල. බෝට්ටුවෙන් වේල බෝව්. මෝර කරවල නේ? මෝර කරවල. ඒවා කොහොමද? 650යි 500. 1800යි.
250 දෙන්න. 250 දෙන්න 1300 හරි ස්තුති. මේ කෝණෙත් 200. එහෙම. පොනිස්සෝ මේගොල්ලන්ට වඩා පොඩි එකකුත් තියෙනවනේ. ඔව් පොඩි එක තියෙනවා. අතන තියෙනවනේ. ඒක දෙහියක් අඩන්න බෑ. 300 අපි කිරන්නේ. හරි thank you. ඔය ටික අරගෙන 350 දෙන්න කිව්වා. අයියා මේ මොනවාද අයියා මේ වර්ග? කෙන්ද කරෝල. කෑලිනේ. කෑලි. කීයද කිලෝ එකක් ඒක? ඉලපත් කියයි. ඉලපත් අපි පුරන්නේ කිලෝ එක 600යි. 600යි. මේවා මොනවාද? ඒකත් ඉලපත් මේ කටු කටු. ඔක්කොම කෙන්දද? කෙන්දු. මේ මොකද්ද මේ වර්ග? ඒක සෙප්පලි. සෙප්පිලි. කීයද කිලෝ එක? ඒක කිව්වා 10යි. 10යි. මේ තෙප්පිලි කරවලනේ. කිලෝ එක. මේ සාරේ. කීයද මේ?